lanka.youtube channel එක හරහා අද අපි ඔයාලට ගෙන එන්නේ පාසල් යුනිෆෝම් ඇඳුමක ෂර්ට් එකක් මහගන්න විදිය. එහෙනම් බලමු නිවසේ ඉඳලා පියවරෙන් පියවරට නිවැරදිව මේ ෂර්ට් එකක් මහගන්නේ කොහොමද කියලා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. මම ඔයාලට මේ මෙහුම් ඉදිරිපත් කරන මෙහුම් උපදේශිකා කේ චලනේ රේණුකා. අපි පාසල් නිල ඇඳුමේ ෂර්ට් එක මහන විදිය බලමු. බෝඩ් එකේ මම අවශ්‍ය නිමි ටික මුලින්ම සඳහන් කරලා තියෙනවා. මේ තියෙන උරහිස, පපුව, කරවට, උස, අත දිග, අත අග. එහෙනම් බලමු අපි මේක රෙද්දේ අඳින විදිය මම ඔයගලන්ට බෝඩ් එකේ පැහැදිලි කරනවා. හිතා ගන්නකො මේ දාවාටි දෙක එකට හිටින්න කන පිට පැත්ත උඩට තියලා එලාගත්තු රෙදි කෑල්ලක් කියලා. මේ තියෙන දාවාටිය රෙද්දේ. එහෙනම් දාවාටි දෙක එකට තියලා නවලා තියෙනවා. දාවාටිය ළඟ ඉඳලා අඟල් එකමාරක් ඇතුළට ලකුණු කරලා ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට නැම්ම රේඛාව ඇඳ ගන්න ඕන. මේ තියෙන නැම්ම රේඛාව මුදුන ඉඳලා හරහට අඳින්න උරහිස රේඛාව. එයාගේ උරහිස මිම්ම දෙකෙන් බෙදලා මැහුම් වාසි අඟල් භාගයක් එකතු කරගන්න. එතකොට අපිට උරහිස රේඛාවේ දිග එනවා 6මාරක්. මේ පොඩි ළමයෙක් නිසා සාමාන්‍ය ළමයෙක් නිසා උරහිස පහත් කරන අඟල් එකමාරක්. එකමාරක් පහත් කළා ආයෙත් අපි හැඩට නිවැරදි උරහිස් රේඛාව ඇඳගන්න. දැන් අපි නැම්ම රේඛාව මුදුන් ඉඳලා පහළට රැගල් උස ලකුණු කරමු. එයාගේ පපුවට මිම්ම 24යි. එහෙනම් ඕනම කෙනෙක්ගේ පපුවට මිම්ම 32ට අඩු නම් පපුවට මිම්ම 4ෙන් බෙදන්න. 24 4ෙන් බෙදුවොත් 6යි. 6 මේ නැම්ම රේඛාව මුදුන් ඉඳලා පහළට ලකුණු කරගන්න. මේ තමයි රැගල් උස අඟල් 6. රැගල් උස ලකුණු කරපු තැන ඉඳලා හරහට රැගල් රේඛාව අඳින්න. මේ රැගල් රේඛාවේ දිග ලකුණු කරන්නේ එයාගේ පපුව වට මිම්ම 24. ඒකට අඟල් 8ක් එකතු කරලා 4ෙන් බෙදන්න. එතකොට අපිට එනවා 8ක්. 24ට 8 32යි 4ෙන් බෙදුවාම 8යි. දැන් රැගල් රේඛාවේ දිග 8යි. අත්‍රවම ඊට පස්සේ අපි අඳින්නේ මේ උරහිස රේඛාවේ කෙළවරයි රැගල් රේඛාව අතර මැද ලක්ෂ්‍ය ලකුණු කරලා හරහට මේ වගේ රේඛාවක් අඳින්න. මේ රේඛාවේ දිගෙන් අඟල් භාගයක් අඩු කරන්න. උරහිස රේඛාවේ දිගෙන් අඟල් භාගයක් අඩු කරන්න. උරහිස රේඛාව 6මාරයි. මේ රේඛාවේ දිග එතකොට 6යි. ඊට පස්සේ උරහිස රේඛාවේ කෙළවරයි මේ මැද ලක්ෂ්‍ය යා කළ මෙන්න මේ විදිහට හැඩ රේඛාවක් ඇඳලා මේ විදිහට අත්‍රවුම ඇඳ ගන්න. දැන් අත්‍රවුම ඇඳලා ඉවරයි. ඊට පස්සේ කොලර එක අල්ලන්න කර ඇඳ ගන්න විදිය බලා ගන්න. කොලර එකක් දානකොට කරවට මිම්ම බලන්න කීයද කියලා එයාගේ. කරවට මිම්ම 12යි. 12 බෙදාන ඉස්සෙල්ලම 4ෙන්. එතකොට අපිට එනවා අඟල් 3ක්. ඒ අඟල් 3 මේ නැම්ම රේඛාව මුදුන ඉඳලා පහළට ලකුණු කරගන්න. නැම්ම රේඛාව මුදුන ඉඳන් පහළට ඒ අඟල් 3න් ආයි අඟල් භාගයක් අඩු කරන්න. එතකොට අඟල් 2මාරයි. ඊට පස්සේ මේ ලක්ෂ දෙක යා කරන්න. අපේ ඇස් මට්ටමින් මැද ලක්ෂ්‍ය බලලා අඟල් භාගයක් මෙහෙම එළියට ලකුණු කරගන්න අඟල් භාගයක්. ඊට පස්සේ කවාකාර හැඩයට කර ඇඳ ගන්න. දැන් අපි කර ඇඳලත් ඉවරයි. ඊට කරේ හරස් මින් ඉඳලා පහළට උස ලකුණු කරන්න. ෂර්ට් එකේ උස 18යි. උරහිසට මෙහුම් වාසි භාගයයි වාටියට 1යි. ඒතකොට ඔක්කොම අඟල් 19මාරක් මේ කරේ හරස් මින් ඉඳලා පහළට ලකුණු කරන 19මාරක්. අඳින්න යටින් වාටිය රේඛාව. මේ වාටිය රේඛාවේ දිගත් මේ රැගල් රේඛාවේ දිගම අඟල් 8ම ලකුණු කරගන්න. ඊට පස්සේ මෙහිම පහළට අංශ රේඛාව කෙලින් ඇඳ ගන්න. මේ වාටිය රේඛාව. දැන් අපි එයාගේ ඉස්සරහා පළුව ඇඳලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට පිටිපස්ස පළුව අඳින හැටි කියා දෙන්න. දැන් මේ ඉස්සරහා පළුව මේ ඇඳලා එදිර කපා ගන්නවා අපි. ඊට පස්සේ යටින් අවශ්‍ය ප්‍රමාණය රෙදි කෑල්ල අරන් තියලා ඉස්සරහා පළුව තියන්න ඕනේ අඟ රෙද්දේ නැම්ම උඩින් පිටිපස්ස පළුව කපන්න. එතකොට මේ අඟල් එකමාරයි. තවත් බොත්තම් වාසි අඟල් භාගිකුයි. ඒ කියන්නේ සම්පූර්ණ දාවාටි දාන අඟල් දෙකක් නවන්න ඕගොල්ලෝ. නවල තමයි පිටිපස්ස පළුව කපන්න රෙද්දට මෙන්න මෙහෙම. මෙන්න මේ අඟල් දෙකම ඇතුළට නවන්න ඉස්සරහා පළුව. නවල රෙද්දේ නැම්ම උඩින් තියන්න මේ ඉස්සරහා පළුව. තියලා ඉස්සරහා පළුවට වඩා පිටිපස්ස පළුව අඟල් 2මාරක් උසින් වැඩි. මෙතන ඉස්සරහා පළුවට වඩා පිටිපස්ස පළුව අඟල් 2මාරක් උසින් වැඩි ෂර්ට් එක. අඟල් 2මාරක්. කොහොම ලකුණු කරන්නේ සූර්යස රේඛාවේ කෙළවර
උරහිසමින්ම ලකුණු කරනවා ඉස්සරහා පළුවේ ලකුණු කර ප්‍රමාණයම. ඊට පස්සේ මේ විදිහට අත්‍රවුම අංශය මේ ටික ඒ විදිහමයි. අපි ඊට පස්සේ කර. මෙතන ඉස්සරහා කරේ හරස්මින්ම ඉඳලා අඟලක් උඩට ලකුණු කරන්න. මේ කරේ හරස්මින්ම ඉඳලා අඟලක් උඩට ලකුණු කළා ඔහම හරස් රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ දැන් ඉස්සරහා කරේ හරස්මින්ම දෙකමාරයි. ඒකෙන් අඟල් භාගයක් අඩු වුණාම අඟල් දෙකයි. දෙක ලකුණු කළා මේ විදිහට ඍජු කෝණාශ්‍රාකාර හැඩයේ කොටුවක් ඇඳ ගන්න. දැන් මේ කොටුව ළඟ මෙන්න මෙහෙම හැඩට කර ඇඳ ගන්න. ඒ තමයි පිටිපස්සේ පළුව. ඔයගොල්ලන් දන්න ෂර්ට් එකේ පිටිපස්සේ යෝකයක් තියෙනවා. එහෙනම් අපි බලමු මේ යෝකයේ කොටස. අපි මේ රෙද මේ විදිහට ඇඳගෙන මේ උඩ මෙතන කරේ හරස්මින් ඉඳන් පල්ලෙහාට ඒ යෝක් කොටස එන්නේ රෙද්දේ හරස් අතට. මේ කපාගත්තු රෙදෙම තව රෙදි කෑල්ලක් යටින් හරස් අතට අපි තියලා මෙන්න මේ විදිහට අඟල් 3මාරක් පල්ලෙහාට ලකුණු කරනවා. ඒකත් මම නිල් පාටින් අඳින්නම්කෝ. මේ නැම්ම රේඛාව ඉඳලා පහළට අඟල් 3මාරක් ලකුණු කරලා මෙන්න මේ කොටස තමයි අපිට එතකොට යෝක් කොටස වෙන්නේ. අඟල් 3මාරක් පහළට ලකුණු කරලා ඒ කියන්නේ මේ සාමාන්‍ය ළමයි සමම 3මාර එක එකනාගේ මිෂිම තවත් ලොකුවට අඟල් 4ක් ඒ වගේ වැඩි කරගන්න පුළුවන්. දැන් ඔන්න ඔය තියෙන යෝක් කොටස. එහෙනම් අපි ඉස්සරහා පළුවෙන්ද පිටිපස්ස බලුවා යෝක් කොටස. දැන් බලමු අපි ෂර්ට් එකේ අත අඳින්නේ කොහොමද කියලා. මුලින්ම අපි රෙදි කෑල්ල නවල නැම්මට මෙහෙම තියාගන්න. අපේ අතේ උස මේ මුදුන ඉඳලා අතේ උස 6යි. තව මෙහොන් වාසි අඟල් 2ක් ලකුණු කරලා වාටිය රේඛාව විතර 6යි 2යි 8ක් ලකුණු කරලා වාටිය රේඛාව අඳින්න. වාටිය රේඛාවේ ඉඳලා උඩට ලකුණු කරන අඟල් 1මාරක්. ඒ කියන්නේ වාටිය නවල මහාන මෙහොන් වාසි. එතකොට ඒ තමයි වාටිය නැම්ම රේඛාව. එතනින් වාටිය නැමෙන තැන නැම්ම. අපි දැන් මේ රේඛාවේ ලකුණු කරන්න ඕනේ මුදුනේ ඉඳලා පහළට ආයි මේ රේඛාව නැම්ම රේඛාව දිගේ අපේ දැන් පොඩි ළමයෙක් නිසා අඟල් 2මාරක් පහත් කරලා අද්ගොබ රේඛාව ඇඳ ගන්න. පොඩි ළමයෙක් නිසා අඟල් 2මාරක් පහත් කරන්න. එයාගේ උරහිස මීම ලකුණු කරන්න දෙකෙන් බෙදලා. උරහිස 12යි දෙකෙන් බෙදුවාම 6යි. ඊට පස්සේ මේ මුදුන් ලක්ෂ දෙක කොහොම යා කරන්න. යා කළා මෙහෙම මැද ලක්ෂ ටික යා කරගන්න. උඩට අඟල් භාගයක් ලකුණු කරලා මෙතනින් අඟල් කාලක් ලකුණු කරලා මෙන්න මේ විදිහට ඒකේ ලොකු හැඩයක් එන්නේ නැහැ ෂර්ට් වල. දැන් අපි ඉතින් අතාගමින්ම එයාගේ අතාගමින්ම 8යි 8 දෙකෙන් බෙදුවා 4යි මෙහොන් වාසි අඟල් භාගයේ 4මාරක් මාක් කළා. ඔන්න ඔය විදිහට අතේ වාටියේ නැම රේඛාව දිග ලකුණු කරන්න. දැන් මේ තියෙන්නේ අත් දෙකම එක සමානව. ඊට පස්සේ අපි ඉස්සරහා පළුව පොඩ්ඩක් මෙන්න මේ විදිහට දිග හැරලා මෙන්න මේ විදිහට පොඩි හැඩයක් වෙන්න ඇඳගන්න. එච්චර. ඒ තමයි ඉස්සරහා පළුව. ඊට පස්සේ බලමු කොලර් එක අඳින්නේ කොහොමද කියලා. කොලර් එක අඳින්නේ එයා රෙදි කෑල්ලක් අරන් දෙකට නැම්මට නවා ගන්න. මේක අපි අඳින්න ඕනේ අපි කොලර් එක කපා ගන්න පේසින් කොටසේ. ඒ කියන්නේ මේ ස්ටිප් කොටසේ. රෙද්ද නෙමෙයි ස්ටිප් කෑල්ල ඇඳ ගන්න ඕනේ. ස්ටිප් කෑල්ල දෙකට නවා ගන්න. නවලා අඟල් 3ක් පළලට අරගෙන මේ විදිහට පළල අඟල් 3ට ගන්න. දැන් අපි මෙතන අපි අඟල් 3යිනේ අරන් තියෙන්නේ. අඟල් 1.3 කාලක් පහළට ලකුණු කරලා මෙතන මුදුන අඟල් 1.3 කාලක් පහළට ලකුණු කරලා මෙන්න මේ විදිහට අපේ කරවට මින්ම දෙකෙන් බෙදලා ලකුණු කරනවා. දැන් අපේ කර 12යිනේ. 12 දෙකෙන් බෙදුවා 6 ලකුණු කරන්න මෙහෙම. 6ක් ලකුණු කරලා එතන ඉඳලා මෙතන 6ක් කොහොම ලකුණු කරලා තව අඟලක් ඉස්සරහට තියලා මෙන්න මේ විදිහට හැඩේ ඇඳ ගන්න. මෙතන මැදින් අඟල් භාගයක් පහත් කරගන්න මැද්දෙන්. මෙතනින් අඟල් මේ මැද්දෙන් අඟල් භාගයක් පහත් කරලා මෙන්න මෙහෙම හැඩයක් එන ගන්න. ওই විදිහට. ඊට පස්සේ මෙතන බලා ගන්න මෙහෙම. ඉස්සරහට පොඩි අඟල් කාලක් හැඩ කරලා මෙන්න මේ විදිහට ඇඳලා මෙතන අඟල් කාලක් ආයි හැඩයක් තියෙන කෙලින් එන විදිහක් නැහැ. මෙතන උඩට අඟල් කාලක් ගන්න. ඒ තමයි අපි කොලර් එක. මේක අනිවාර්යෙන් කපා ගන්න ඕනේ ස්ටිප් කෑල්ලේ. මේ විදිහට කපලා ඊට පස්සේ අපි රෙදි කෑල්ලේ අලව ගන්න ඕන. අපි දැන් මේ කියා දුන්නේ ඉස්සරහා පළුව, පිටිපස්ස පළුව, යෝක් කොටස, අත, කොලර් එක. අපි දැන් බෝඩ් එකේ විස්තර කරා ෂර්ට් එකේ කොහොමද මෙෂර්මන්ට් එකට අඳගන්නේ කියලා. ඒකම අපි දැන් ඒ මෙෂර්මන්ට් වලටම මේ රෙද්දේ අඳින හැටි ඔයගොල්ලෝ පැහැදිලි කරන්න හදන්නේ. මුලින්ම දාවාටි දෙක එකට තියලා කන පිට පැත්ත උඩට හිටින්න මෙන්න මේ ආකාරයට රෙදි කෑල්ල ඔයගොල්ලන් එලා ගන්න. එලාගත්තු රෙදි කෑල්ල මේ දාවාටියේ අයිනේ ඉඳලා අඟල් 1මාරක් ලකුණු කරලා නැම්ම රේඛාව ඇඳ ගන්න.
නැම්ම රේඛාව මුදුනේ ඉඳලා හරහට අඳින්න උරහිස රේඛාව. එයාගේ උරහිස මීම 12යි 12 දෙකෙන් බෙදුව 6යි මෙහුම් වාසි භාගයයි 6මාරයි. සාමාන්‍ය ළමයෙක් නිසා අපි අඟල් 1මාරක් පහත් කරලා හැඩට නැවත නිවැරදි උරහිස රේඛාව ඇඳ ගන්න. ඒකෙත් අපි ආයෙත් 6මාර උරහිස රේඛාව දිග ලකුණු කරන්න. මේ නැම්ම රේඛාව මුදුනේ ඉඳලා එයාගේ පපුව මිම් වට මිම 24යි 24 හතරෙන් බෙදලා රැගල උස ලකුණු කරගන්න 6යි. දැන් මේ අපි අඳින්නේ රැගල උස ලකුණු කළා මේ හරහට අඳින්නේ රැගල රේඛාව. එතකොට අපි රැගල රේඛාවේ දිග ලකුණු කරන්නේ ඒත් පපුව වට මිමට අඟල් 8ක් එකතු කරලා හතරෙන් බෙදලා. එහෙනම් රැගල රේඛාව දිග 8යි. ඒ කියන්නේ 24ට 8ක් 32යි හතරෙන් බෙදුවාම 8යි. ඊට පස්සේ අපි අත්‍රවම අඳින විදිය බලන්නකෝ. උරහිස රේඛාවේ කෙළවරයි මේ රැගල රේඛාවයි අතර හරි මැද ලක්ෂ ලකුණු කරන්න. හරස් රේඛාවක් මේ විදිහට අඳින්න. මේ හරස් රේඛාවේ දිග උරහිස රේඛාවේ දිගෙන් අඟල් භාගයක් අඩු කරලා ලකුණු කරන්න. ඒ කියන්නේ 6යි. ඊට පස්සේ අපි මේ උරහිස රේඛාවේ කෙළවරයි මෙතන මැද රේඛාවේ ලක්ෂය රැගල රේඛාව දක්වා අඳින්න හැඩ රේඛාව ඇඳලා මෙන්න මේ ආකාරයට අත්‍රවම ඇඳ ගන්න. දැන් අපි කරවට අඳින විදිය බලමු. කොලර් එකක් දානකොට අපි කරවට වීම ඉස්සෙල්ලාම හතරෙන් බෙදලා මේ නැම්ම රේඛාව දිගේ පහළට ලකුණු කර ගන්නවා ඕගොල්ලෝ. කරවට වීම මෙයාගේ 17 මේ 12යි 12 හතරෙන් බෙදුවොත් 3යි. ඊට පස්සේ ඒ අඟල් 3න් ආයි අඟල් භාගයක් අඩු කරන්න. අඩු කරාම එතකොට අපිට අඟල් 2මාරක්. මේ ලක්ෂ දෙක කර ගැඹුර කරේ හරස්මිම. මේ ලක්ෂ දෙක ඕගොල්ලෝ මෙන්න මේ විදිහට යා කරලා හැඩ රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ මේ රේඛාව අතර මැද ලක්ෂ ලකුණු කරලා එළියට අඟල් භාගයක් ලකුණු කරන්න මේ විදිහට. දැන් අපි මේ ඇඳේ මොකද්ද? ඉස්සරහා කර. මේ තමයි ඉස්සරහා කර අපි ඇඳ ගන්න විදිය. මේ කරේ හරස් මිම්මේ ඉඳලා ආයෙත් පටලවා ගන්න එපා, මැද ඉඳන් ගන්න එපා. කරේ හරස් මිම්මේ ඉඳලා ගන්න. මෙහෙම හරස් මිම්මේ ඉඳලා එයාගේ ෂර්ට් එකේ උස 18යි. එහෙනම් මෙහුම් වාසි අඟල් 1මාරක් එකතු කරගන්න. එතකොට අපිට එනවා 19මාරක්. දැන් මේ ඇඳේ මම වාටිය රේඛාව. මේ වාටිය රේඛාවෙත් ඔයගොල්ලෝ රැගල රේඛාව දිගම ලකුණු කරගන්න. ඒ කියන්නේ අඟල් 8ක් ලකුණු කරන්න. දැන් අපි මේ අඳින්නේ එයාගේ අංශයේ රේඛාව. දැන් අපි ඉස්සරහා පළුව ඇඳලා ඉවරයි. එහෙනම් ඒ ඇඳගත්තු රේඛාව දිගේම කපාගෙන යමු. දැන් බලමු පිටිපස්ස පළුව අඳින්න අවශ්‍ය ප්‍රමාණයට රෙදි කෑල්ල නමා ගන්න. අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට රෙදි කෑල්ල නමා ගන්න. දැන් රෙදි කෑල්ල නමා ගත්තා. ඉස්සරහා පළුවේ මේ කපාගත්ත ඉස්සරහා පළුව ගන්න. මේ අඟල් 1මාරයි තවත් අඟල් භාගයක් මෙහෙම ඇතුළට නමන්න. ඒක සම්පූර්ණ අඟල් 2ක් නැවන ඉස්සරහා පළුවෙන් නමලා මේ විදිහට මේ රෙද්දේ නැම්මට හරියටම තියන්න. මෙහෙම. දැන් අපි ඉස්සරහා පළුවට වඩා ෂර්ට් එක අඟල් 2මාරක් උසයි පිටිපස්ස පළුව. ඒ කියන්නේ ඉස්සරහා මේ උරහිස රේඛාව ඉඳලා අඟල් 2මාරක් උඩට ලකුණු කරන්න. දැන් මේ අපි අඳින්නේ පිටිපස්ස පළුවේ උරහිස රේඛාව. එහෙනම් අපි ඒකේ ආයෙත් උරහිස රේඛාව දිග අඟල් 6මාරම ලකුණු කරගන්න. දැන් අත්‍රවම අඳින්න මේ ඉස්සරහා පළුවේ තියෙනවනේ මේ අපි හැඩ ඇඳගත්තු රේඛාව ඒ විදිහට ඒ රේඛාවටම මේ පිටිපස්ස පළුවේ මේ කෙළවර උරහිස රේඛාවේ දිග මෙහෙම සමාන්තරව ඉස්සරහට ගෙන මේ විදිහට ගෙනහල්ලා මේ වක්‍රය ආවන තැනකට ඇඳ ගන්න. ඊට මේව ඒ සමානව ඇඳගත්තා. දැන් අපිට තියෙන කර අඳින්න. කරේ හරස් මිම්ම දැන් ඉස්සරහා කරේ හරස් මිම්ම ඉඳලා ඕගොල්ලන් අඟලක් උඩට ලකුණු කරගන්න. ලකුණු කරලා මෙන්න මේ විදිහට රේඛාවක් අඳින්න. දැන් ඉස්සරහා කරේ හරස් මිම අපි 2මාරයින් ලකුණු කරේ. එතකොට පිටිපස්ස කරේ ඊට වඩා අඟල් භාගයක් අඩුවෙන් ලකුණු කරන්න. ඒ කියන්නේ අඟල් 2ක්. ලකුණු කළා මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රාකාර හැඩයේ කොටුවක් එතකොට ඇඳෙනවා. දැන් මෙතන මෙහෙම හැඩ කරලා කවාකාර හැඩයට අරන් කර ඇඳ ගන්න. දැන් අපි පිටිපස්ස පළුවත් ඇඳලා ඉවරයි. මේ වාටිය රේඛාවෙන්ම කපා ගන්න. අංශය රේඛාවත් ඒ ප්‍රමාණයටම කපා ගන්න. කරත් අපිට පුළුවන් දැන් කපන්න.
දැන් අපි පිටිපස්ස පළුව ඇඳලා දැන් අපිට පුළුවන් ඉස්සරහා කර දැන් කපන්න. අපි ඉස්සෙල්ලම මුලින්ම ඉස්සරහා කර කපා ගන්න නැහැ. පිටිපස්ස පළුව අඳිනකන් තියනවා. ඊට පස්සේ මේ අඟල් එකමාර ළඟින් මෙහෙම නවන්න. නවලා තමයි මේ කර කපා ගන්න ඕනේ වල. දැන් අපි කරත් කපා ගත්තා. දැන් බලමු මේ පිටිපස්ස පළුවට මේ යෝක් කැල කපා ගන්නේ කොහොමද කියලා. ඒක අපි පුළුවන් මෙන්න මේ විදිහට ලේසියෙන්ම රෙද්දේ හරස් අතට ගන්න. මෙහෙම. රෙද්ද හරස් අතට අරන් මේ විදිහට නමා ගන්න. නමාගෙන මේ පිටිපස්සේ පළුව මේ රෙද්දේ නැම්මට මෙහෙම තියන්න. තියලා මෙතන ඉඳලා බලා ගන්න. මේ පිටිපස්ස කරේ පහළ ඉඳලා අඟල් 3මාරක් ලකුණු කරගන්න. මෙහෙම පහළට 3මාරක් ලකුණු කරගන්න. ඒක ඒ කෙලින්ම මෙතන මාකයක් දාගන්න. දැන් ඕගොල්ලන් පිටිපස්සේ කර කපන්න නැතුව මේ යෝක් කොටසට මෙන්න මේ විදිහට මේ ප්‍රමාණයටම යෝක් කොටස කපා ගන්න. අඟල් භාගයක් නැහුම් වාසි තියාගන්න. දැන් අපි ඒකෙත් කර කැපුවේ නෑ. දැන් මේ යෝක් කොටස ඊට පස්සේ ඕගලන්ට පුළුවන් මේ යෝක් කොටස මෙහෙම තියලා අපිට මහ ගන්න. මෙහෙම තියලා මහ ගන්න. දැන් මේ කොටස තියෙන්නේ හරස් අතර කපලා තියෙන්නේ. ඉතින් ඔන්න විදිහට මහ ගන්න. අපි දැන් මේ කොටසත් හරි දැන් තියෙන ඔයාලට අත් දෙක. මෙන්න මේ විදිහට අත් දෙකම එක සැරේ අපිට අඳින්න. ඉදි කැල නවා ගන්න. නවලා දෙකට මේ විදිහට නවන්න. මුලින්ම නැම්ම මුදුන ඉඳලා අත දිග 6යි. 6යි අඟල් දෙකක් ඕනේ මෙහුම් වාසි වලට. එතකොට මේ ඇඳේ අපි වාටිය රේඛාව. ඊට පස්සේ වාටිය රේඛාවේ මේ ඉඳලා උඩට ගන්න. අඟල් එකමාරක්. වාටිය රේඛාව ඉඳලා අඟල් එකමාරක් උඩට අරගෙන මේ වාටිය නැම්ම රේඛාව දැන් ඇඳේ. ඊට පස්සේ මේ මුදුන ඉඳලා පොඩි ළමෙක් නිසා අඟල් දෙකමාරක් පහත් කරලා අද්ගොබේ රේඛාව ඇඳ ගන්න. ඒකේ ඕගොල්ලන් ලකුණු කරන්න ඕනේ ඕගොල්ලන්ගේ උරහිස මිම්ම දෙකෙන් බෙදලා. උරහිස 12යි 12 දෙකෙන් බෙදුවා 6යි. ඊට පස්සේ මෙතන මේ වාටිය නැම්ම රේඛාව ලකුණු කරන්න අතාගමිම දෙකෙන් බෙදලා තව මෙහුම් වාසි අඟල් භාගයක් එකතු කරලා. දැන් මේ මුදුන් ලක්ෂයයි මෙතන අද්ගොබ රේඛාවේ කෙළවරයි මෙහෙම යා කරලා ඇස් මට්ටමේ මෙන්න මේ විදිහට ඕගොල්ලන් ලක්ෂ 3ක් ලකුණු කරගන්න. මැද ලක්ෂය දෙපැත්ත ලක්ෂ 2. ඊට පස්සේ මුලින්ම උඩට හැම මෙතන අඟල් භාගයයි මෙතන අඟල් කාලයි. තුන්වෙනි ලක්ෂේ මැද ලක්ෂය ඒකමයි. ඔහොම අරගෙන පොඩි හැඩයක් එන්නේ ලොකු හැඩයක් එන්නේ නැහැ මේ පිළි ළමයි ෂර්ට් වල. දැන් අපි මේ විදිහට කපාගමු ඇඳගත්තු රේඛාව දිගේම කපාගෙන යනවා. මැදින් කට් මාක් එකක් දාගන්න. ඊට පස්සේ මෙහෙම දිග අරින්න. දිග හැරලා මේ පැත්ත තව පොඩි ප්‍රමාණයක් අඟල් කාලක ප්‍රමාණයක් බලා ගන්න. මෙන්න මේ විදිහට කපලා දාන්න. මේ වගේ අඟල් කාලක ප්‍රමාණයක්. ඒ තමයි ඉස්සරහා පළුව. මේ ඉස්සරහා පළුව ඒ පැත්තට මාක් එකක් දාගන්න. දැන් අපිට තියෙන්නේ සාක්කුව කපා ගන්න ඕනේ අපි. සාමාන්‍යයෙන් අඟල් 3මාරක් පළලට ඒකත් ඕගලන්ට අවශ්‍ය නම් කාඩ්බෝඩ් කෑල්ල කපා ගන්න පුළුවන්. තවත් එතකොට මහ ගන්න ලේසි ඕගලන්ට අයන් කරගන්න. අඟල් 3මාරක් පළලට පළල අඟල් 3මාරයි. එතකොට උස ගන්න අඟල් 4ක්. උඩින් වාටිය නවල මහන්න අතේ මෙතන තව අඟල් 1.5ක් තියාගන්න. මෙන්න මේ විදිහට කපාගෙන
මෙතන අපි යටින් මෙන්න මේ විදිහට බලා ගන්න අඟල් කාලක් උඩට ලකුණු කරලා මෙන්න පුංචි හැඩයකට කපා ගන්න පුළුවන් අපිට. අන්න ඔය විදිහට. ඊට පස්සේ බලමු අපි කොලර් එක කපා ගන්නේ කොහොමද කියලා. ඒකට ඔයගලන් පේපර් ස්ට්‍රිප් මේ කොලර් ස්ට්‍රිප් කෑල්ලක් ගන්න අරගෙන කොලර් ස්ට්‍රිප් එක මෙහෙම දෙකට නවා ගන්න. නමාගෙන ඒකේ අපි මෙන්න මේ විදිහට අඟල් 3ක් පළලට ඔය විදිහට ඇඳ ගන්න. දැන් අපි අඟල් 3ක් පළලට දකුණු කරලා තියෙන්නේ. දැන් ඔයාලට තියෙන්නේ මෙතන යට ඉඳන් අඟල් 1.5 උඩට මාක් කරගන්න. මාක් කරගත්තා. ඒකේ අපි ලකුණු කරන අපේ කරවට බිම දෙකෙන් බෙදලා 6යි. තව ඉස්සරහට අඟලක් තියන්න. එතකොට බලන්නකො මෙන්න මේ විදිහට එන්න ඕනේ මේ. ඊට පස්සේ මෙතනින් මෙහෙම උඩට ආවා කෙලින්. ඔන්න ඔය විදිහට කපා ගන්න මේ පැත්තේ අඟල් කාලක් එන්න ඕනේ. ඔන්න ඕක තමයි කොලර් එක. දැන් මෙතන මේ යටනොත් මෙතන උඩවැල් අඟල් භාගයක් මෙහෙම පහලට හැඩයට එන්න ඕනේ මුදුනේ. ඔන්න ඔය විදිහට. අඟල් භාගයක් පහලට ඇවිල්ලා මේ වගේ හැඩයකට තමයි කොලර් එක අපි කපා ගන්න ඕන. මෙතනත් අඟල් කාලක් මෙහෙම උඩට යන්න ඕනේ. ඒක අපි අනිවාර්යෙන් කපා ගන්න ඕනේ ස්ට්‍රිප් කෑල්ලේ. මේ තමයි අපි කපාගත්ත කොලර් එක. ඊට පස්සේ මේක අපි රෙද්දේ මේ මීට වඩා පොඩ්ඩක් මැහුම් වාසේ තියලා කපාගෙන රෙදි කෑලි දෙකක් කපාගෙන අයන් කරගන්න තියෙනවා ඔයගලන්ට. චූටක් වැඩිපුර කපා ගන්න. මේ එක රෙදි කෑල්ලක අයන් කරගන්න තියලා. ඒ දැන් අපි කියලා දුන්නේ ඔයගලන්ට ෂර්ට් එකේ කොලර් එක කොටස කපා ගන්න විදිහ. දැන් අපි එහෙනම් ෂර්ට් එකේ ඔක්කොම කොටස් 4ම කපලා ඉවරයි. පිටිපස්ස පළුව, අත් දෙක, කොලර් එක, ඉස්සරහා පළුව, සාක්කුව. දැන් අපි ඔක්කොම කොටස් ටික කපලා ඉවරයි. එහෙනම් දැන් බලමු මේ ෂර්ට් එක අපි මහගන්නේ කොහොමද කියලා. දැන් අපි කපාගත්තු ෂර්ට් එක බලමු මහගන්නේ කොහොමද කියලා. එතකොට මුලින්ම මේ දාවාටි රේඛාව ඉඳලා අඟල් 1.5ක් ලකුණු කරලා අපි නැම්ම රේඛාව ඉඳලා තියෙනවානේ. ඒ නැම්ම රේඛාව ළඟට මෙහෙම මුලින් නවන්න, ආයෙසර මෙහෙම නවන්න. නවලා මේ කන පිටපැත්ත තමයි නවාගන්නේ. ඒ විදිහට අපි දෙපැත්තම මහගන්න. ඊට පස්සේ අපි මේ අපේ වම් පැත්ත අරගෙන සාක්කුව මෙන්න මේ විදිහට අපි නවලා මේ විදිහට නවලා මහගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ සාක්කුව අල්ලන තැන සාමාන්‍යයෙන් මේ අපේ රැගල් රේඛාවට වඩා අඟලක් පහලින් අඟල් 6ක් වගේ ප්‍රමාණයක් සාමාන්‍ය පොඩි ළමයෙකුට එනවා. මේ පැත්තෙන් අඟල් 1.5ක් තියලා
මෙන්න මේ ප්‍රමාණයට සාක්කුව මහගන්න. සාක්කුව විදිහට මහ ගන්න. ඊට පස්සේ අපි කරන්නේ ඉස්සරහා පළු දෙක ඒ කොටස් දෙක හරි. දැන් මෙන්න මේ පිටිපස්සේ පළුව අරගෙන පිටිපස්ස පළුවේ හොඳ පැත්තට යෝක් කොටස මේ අල්ලගන්න දියෝගන්න කියා දෙන්න හදන්නේ. මෙන්න මේ විදිහට යෝක් කොටස අපි මේ නාවල මහ ලකුණු කරලා මේ විදිහට මාක් කරගන්න. ඒක ඔයගොල්ලෝ අයන් කරගත්තාම ලේසි ඒ ඉර. දැන් අපිට මේ උඩින් ආයෙත් මේ විදිහට අවුට්ලයින් එකක් යන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මෙතන කර කපා ගන්න. දැන් අපි මේ ඉස්සරහා පළේ ප්‍රමාණයටම පිටිපස්සේ අපි කලින් කපාගත්තු එකේ ප්‍රමාණයටම කර කපා ගන්න. වෙනසක් තියෙනවා නම් ඒ කෑල්ලේ කපලා දාන්න. ඊට පස්සේ අපි මේ ඉස්සරහා පළු දෙමේ හොඳ පැත්ත හරවලා තියලා තියෙන්නේ. ඉස්සරහා පළු දෙක මෙන්න මේ විදිහට අරගන්න. අපි දැන් මේ උරයිස් දෙක මූට්ටු කරගන්න හදන්නේ. එතකොට මෙතන යෝග කොටස් දෙකක් තියෙනවානේ. ඔයගොල්ලෝ මේ මුලින්ම මේ උඩ තියෙන යෝග කොටසනේ මේක තියාගන්න. මෙහෙම මේ විදිහට තියන්න දෙකම. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ කොටස මෙහෙම දාලා ඒ කොටස් දෙක කොහොම තියාගෙන මේ දෙක එකට මෙන්න මෙහෙම රෝල් කරගන්න. රෝල් කරගෙන මොන බලාගෙන රෝල් කරගෙන ඔහොම ගන්න. අරගෙන මේ පැත්තෙන් ගන්න මෙහෙම මැදි කරලා. අරගෙන තමයි දැන් මහන්න ඕන. මේ විදිහට තියලා මහන්න. මේ අයිනෙන් කෙලවරෙන් වැඩි වෙයි ඒකට කමන්නේ. මේ පැත්තෙන් විතර සමාන කරන්න. කරේ හරස් වීමෙන් විතර සමාන කරන්න. මේ පැත්තත් එහෙමයි රෝල් කරගත්තු එහෙම මැදට දාලා මේ දෙක අරගෙන මහන්න. දැන් ඔයාලට තියෙන මෙහෙම මේක මැද්දෙන් හරි දෙපැත්තෙන් හරි එළියට ගන්න එක.
දැන් අපට අර උරහිස මහලා කියලා පේන්නේ නැහනේ. දෙපැත්තම එක වගේ පේන්නේ. අපි ඇතුලෙන් දාලා ගත්තු දෙය. ඊට පස්සේ මේ වෙත්තෙන් වැඩි වෙච්ච උරහිස් ප්‍රමාණය කපලා දාන්න. පිටිපස්ස පළ උරහිස පොඩ වැඩි වෙලා තියෙන එක කපලා දාන්න. දැන් අපි ඉස්සරහා පළුවට වඩා අඟල් 2කමාරක් උසින් වැඩි වුණානේ පිටිපස්ස පළුව. ඒක නිසා මේ කොටස් දෙකේ අත්කට මෙන්න මෙහෙම අරගෙන එකට තියන්න. එකට තිබ්බාම කට් මාක් එක එන්න ඕනේ පිටිපස්ස පළුවට. අතේ මැද මෙතන එන්න ඕනේ. පිටිපස්ස පළුව තමයි කට් මාක් එක තියෙන්නේ. මේ පැත්තෙත් ඒ වගේමයි. මෙහෙම එකට තියන්න. කට් මාක් එකක් දෙන්න. දැන් අපිට පුළුවන් අත් දෙක අල්ලන්න. කපාගත්තු අතක් අරගෙන මේ ඉස්සරහා පළුවට අපි මාක් එකේ තියෙන ඉස්සරහා පළුව තියන්න ඕනේ. එතකොට මේ අතේ කට් මාක් එන්න ඕනේ මේ ෂර්ට් එකේ කට් මාක් එකට. ඔන්න ඔය විදිහ තමයි එන්න ඕනේ. හරියටම බලලා චූඩක් හරි වැඩිපුර චූඩක් තියෙනවා නම් ඒක එළියට දාන්න. අඟල් කාලක් වගේ තියෙනවා. අනිත් පැත්තේ අතත් ඒ විදිහටම තියලා දැන් අපිට අංශ වහ ගන්න පුළුවන්. වාටියත් මහගමු.
අපි අවසානයේ කොලර් එක මහගන්නදී බලමු. කොලර් එකේ අපි ස්ට්‍රිප් කෑල්ල අලෝපයක් තියෙනවානේ මේ විදිහට ඒ ප්‍රමාණය නවලා මහගන්න මේ විදිහට. උඩින් නැවුවා මහගත්තා. ඊට පස්සේ අපි කරන්නේ දැන් ආයෙත් මේ අපේ ස්ට්‍රිප් කෑල්ල උඩින් අනිත් රෙදි කෑල්ල අරගෙන තියන්න. මෙහෙම තියන්න. තියලා ඒකත් ඒ ගානටම මහගන්න ඕනේ ඔයගොල්ලෝ. එතකොට පුංචි දෙයක් කියා දෙන්න ඕනේ ඔයගොල්ලෝ මේ කොලර් එකේ අර උල් හැඩේ අනිත් පැත්තට හරවන විදිය බලන්න මෙහෙමයි. දැන් මෙතන අපි මේ දෙකම එකට තියලා මහනකොට අපි මේ මහන්න ඕනේ අපේ ස්ටිප් එක අයිනෙම ගානට මහගෙන යන්න. අලවල තියෙන අයිනෙම මහගෙන යන්න. දැන් මෙහෙම මහගෙන එනකොට ඕගොල්ලන්ට මෙන්න මෙතන කොලර් එකේ අර උල් හැඩේ තියෙනවානේ. අන්න එතන පොඩ්ඩක් බලන්න මම කරන්නේ මොකද්ද කියලා. කොලර් එකේ මේ උල් හැඩේ කොටස බලන්න. මෙතන මහගෙන එනකොට දැන් මේ උල් හැඩේ ළඟට මෙහෙම මෙතන හැරෙන තැනට මෙන්න මෙහෙම නූලක් තියන මේ අතරින් තියන මේ දෙකම අතරින් මෙහෙම මේ දෙකම අතරින් ඔහොම තිබ්බා. තියලා ඉදි කට්ට දැන් එතනින් පන්නන්න. නූලට උඩින් පෑන්නුවා. පන්නලා ආයි මේ බලන්නකො මම මේ කරන්නේ මොකද? මේ අතරින්ම ආයෙත් ඇතුළට දාන්න මේ දැන් නූල් පොටවල් දෙකක් තියෙන ඇතුලේ. ඔය විදිහට. ඊට පස්සේ අපි මෙහෙම හරවලා ගමු. දැන් මේ බලන්න නූල් පොටවල් දෙකක් දැන් ඉදි කට්ට අමුණ මේ පන්නලා තියලා ඇතුලෙන් එහෙම තිබ්බා. දැන් ඊට පස්සේ ඕගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මහගෙන යන්න. දැන් මේ පැත්තේ කෙලවරටත් ඒකම කරන්න මේ විදිහටම. මෙහෙම මහගෙන එනවා. දැන් මෙතන උල් හැඩේ ළඟට ආවට පස්සේ නූල් කෑල්ලක් අරගෙන එහෙම මේ අතරින් තියන්න. මෙහෙම. තියලා දැන් ඉදි කට්ට පන්නන්න එකෙන්. පන්නලා ආයසරයක් මෙහෙම හරවලා ඇතුළට දාන්න. ඒතර නූල් පොටවල් දෙකම තියෙන්න ඕනේ ඇතුලේ. දැන් අපිට පුළුවන් මේ වැඩි ටික කපා දාලා මේ මුළු වලට කට් මාක් දීලා හරව ගන්න. මෙතන හැරෙන තැන මුලටත් කට් මාක් එකක් දෙන්න. මේ තැන් වලටත් දුරින් කට් මාක් දෙන්න. මෙහෙම දුරින් කට් මාක් දීලා දැන් හරවනකොට බලන්න අර නූල් පොටවල් දෙකක් මම දැම්මනේ. මේ තියෙන්නේ. ඒ නූල් පොටවල් දෙකෙන් අදින්න. එතකොට ඔයගොල්ලෝ ලේසි. ටක් ගාලා එළියට අර හැඩේ ලස්සනට එළියට එනවා. අනිත් පැත්තෙත් ඒ වගේමයි. දැන් අපි කොලර් එක අනිත් පැත්ත හරවගෙන අවුට්ලයින් එක යමු වටේටම. මේ මෙතන කෙලවරෙම පටන් ගන්න එපා. මෙහෙම පටන් ගන්න. අයිනෙම අවුට්ලයින් එකක් යන්න. දැන් අපි මේ කොලර් එකේ මෙන්න මේ විදිහට සමානව ලකුණු කරගෙන මැද ලක්ෂයට කට් මාක් එකක් දෙන්න. කොලර් එකෙත් අපේ ෂර්ට් එකෙත් ඒ වගේම
පිටිපස්සේ පළුවේ මැදට කට් මාක් එකක් දෙන්න. ඊට පස්සේ අපි බලමු මේක මහන්නේ කොහොමද කියලා. ෂර්ට් එක උඩින් තියන්න මේ විදිහට කොලර් එක තියලා මහන්න පටන් ගමු. මෙහෙම හරියට මැද ලක්ෂයට මෙහෙම තියාගන්න කොලර් එකෙත් මැද ලක්ෂයට කාර්යයේ මැද ලක්ෂයේ ඊට පස්සේ මහන්න පටන් ගමු. දැන් ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ බලන්න කොලර් එකට ඔහොම ඇතුල් කරගන්න. මේ පැත්තෙත් කොලර් එකට මේ ඇතුළට ටික ඔක්කොම ඇතුල් කරලා මෙතනින් මහගෙන යන්න විතරයි තියෙන්නේ. ඒ කැල ටික ඔක්කොම මෙහෙම ඇතුල් කරන්න ඇතුළට තියලා මහගෙන යන්න. ඊට පස්සේ පුළුවන් ඕලා මෙන්න මෙතන පොඩ්ඩ මේ මහ ගන්න. දැන් අපි ෂර්ට් එක මහලා ඉවරයි. දැන් බලමු මේ බොත්තම් කාස මහන්නේ කොහොමද කියලා. බොත්තම් කාස මහලා බොත්තම් අල්ලන විදිය ලකුණු කරගන්න විදිය බලමු. අපි දැන් මේ පිරිමි ළමයිගේ ෂර්ට් එකක බොත්තම් කාස කපන්නේ මේ අපි ඇඳහම වම් අත පැත්තකින් සාක්කුව තියෙන පැත්තෙන් මුලින්ම මෙතන උඩ කාසේ කපන්න ඕනේ මේ කොලර් එකේ. ඊට පස්සේ අපි අඟල් 3න් 3ට මැද ලක්ෂයෙන් මාක් කරගන්න. හරි මැදින් අඟල් භාගයක් තියලා මෙන්න මේ විදිහට මැද ලක්ෂයෙන් තමයි මාක් කරගෙන යන්න ඕනේ. මෙතනත් හරියටම මැද මාක් කරලා කාස කපන්න තියෙන. ඊට පස්සේ ඊට පස්සේ බලන්න මේ කාස කපන මෙහෙම මැදින් ඔන්න විදිහට කපා ගන්න. බලමු අපි මේ බ්ලැන්කට් මැස්මෙන් තමයි මේ කාස මහන්නේ. අපි බලමු කාස මහ ගන්න විදිය කොහොමද කියලා. මේ විදිහට කපාගත්තු කාසේ පටන් ගන්න බ්ලැන්කට් මැස්ම මහන්න මෙහෙම ඉදිකට අරගෙන මෙතන ගැටයක් දාගත්තත් කමන්නේ. ඉතින් ළඟම එකම ප්‍රමාණය දුරින් නූල මෙහෙම ඉදිකට රඳවමින් වටේටම මහගෙන යන. ඒක තමයි බ්ලැන්කට් මැස්ම කියලා කියන්නේ. එක සමානව වටේට ලස්සනට මහගෙන යන්න.
අපි මේක පටන් ගන්න ඒ බ්ලැන්කට් මැස්ම පටන් ගන්න එකම විදිහයි. වටේටම එකම දේ කරගෙන යන්න තියෙන්නේ. එක සමාන දුරින් ඕගලන්ට තියෙන්නේ මේ ඉදිකටුව මහගෙන යන එක විතරයි. දැන් අපි බොත්තම අල්ලනකොට මෙහෙම එක සමානව තියාගන්න. තියලා මේ කන පිටපැත්ත උඩට තියලා තියෙන්නේ. මෙතන හරි මැද්දෙන් මෙහෙම කාසි මැද්දෙන් ඉදිකට දාලා මෙන්න මේ විදිහට බටන් එක අල්ලගන්න. ඔහොම දෙතුන් පාරක් මහලා යටපැත්ත හරවලා නූල රඳවලා දෙපාරක් මහන්න. මෙන්න මේ විදිහට යටපැත්ත හරවන්න දෙසරයක් ආයෙත් නූල රඳවලා මහන්න. එච්චරයි කරන්න තියෙන්නේ. අද අපි මේ ඉදිරිපත් කරන්නේ දැන් බෝඩ් එකේ මම විස්තර කරපු ස්කූල් යුනිෆෝම් එකේ ෂර්ට් එක මහ ගන්න විදිය පියවරෙන් පියවරට මම ඕගලන්ට පැහැදිලි කරා. දැන් මේ අවසානයේ අපි නිමාව තමයි මේ පෙන්වන්න කරන්නේ. ඉතින් ඔයාලට මේ මඳුව මහනකොට මොන හරි ප්‍රශ්න ආවොත් අපේ දුරකථන අංකයට කතා කරන්න. lanka.youtube channel එකෙන් ඔයාලට තව නව නිර්මාණ අපි ඉදිරියටත් ඉදිරිපත් කරනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔයාලට මේ ඇඳුම් නිර්මාණ ඉදිරිපත් කරන මම මහුම් උපදේශිකා කේ චලනී රේණුකා. lanka.අපත් සමග සම්බන්ධ වුණාට ස්තුතියි. යහළුවන්ට නැරඹීම සඳහා ෂෙයා කරන්න. ඔබ කැමති නම් ලයික් කරන්න. තිරේ දිස්සන lanka.whatsapp අංකය හරහා සමූහයට එකතු වන්න. අලුත්ම වීඩියෝ නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.